හයි සෙට් එක කොහොමද ඉතින් සුබම සුබ උදෑසනක් කියලා ඔයාලා හැමෝටම කියනවා. ඉතින් මං ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ඉතින් මේ ඉතින් පාම් යන්න බෑ මේ පේනවනේ අතරවටෙම කුවෙට් එකේ හැමතැනම මේ පාරවල් රිපෙයාර් කරන මම ඔයාලට මුලින්ම වීඩියෝ එකක් දැම්ම යන්න එපා ලිස්සනවා පාරවල් නෙමෙයි කියලා. ඉතින් මම අදාව තව ඉතින් සෙට් එකම ඉතින් සුබ උදෑසනක් ඔයාලා හැමෝටම ඉතින් මේක බලන කට්ටිය ඉන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න එහා මෙහා දාන්න එපා මේ වීඩියෝ එකක් බලන්න. ඉතින් මං ආව අදත් අලුත් තැනකට. ඉතින් මං අද කියන්නේ මේක කොහෙද තියෙන්නේ කියලා. මේකේ නම කෝපි කඩේ. ඉතින් කෝපි කඩේට තමයි මං අද ආවේ කන්න කියලා. ඉතින් කෝපි කඩෙන් අද කාලා බලමු කොහොමද කියලා. අද කෝපි කඩේට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මුදලාලිත් ඉන්නවා ඇතුලේ. ඉතින් මේ තමයි ගමේ රහට ගමේ කරන කෝපි කඩේ මේ තියෙන්නේ. ඉතින් කඩේ තමයි. ඉතින් ඒක නිසා අපි ඉතින් ඇතුළට ගිහලා බලමු කඩේ කොහොමද කියලා. මුදලාලිත් ඉන්නවා කඩේ ඇතුලේ. ඉතින් රයිට් ඉතින් ආවා ඇවිල්ලා අපි මුලින් මොනා කරන්නත් අත හොද ගන්න ඕනේ. අත හොදගෙන ඉවරලා තමයි උතුරු වැඩේට බහිමු. ඉතින් කට්ටිය ඉන්න සෙට් එකම ඉතින් මේක කෝපි කඩේ මං ඉන්නේ කොහෙද කියලා කට්ටිය කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා කියන්න මේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඔයාලට මොන හරි ඕන නම් කියන්න. ඉතින් උදේ වරුවේ ආවා. ඉතින් හැමදාම වෙලා කනේ ඉඳ පොඩ්ඩක් වෙනසක් කරන්නයි කියලා පොඩ්ඩක් මම කිව්වනේ. මං අනික් කඩවල වලට යනවා. ඉතින් අද ගියා පොඩ්ඩක් බලන්න. තියෙනවා ජෑම් පාස් තියෙනවා, පාන් තියෙනවා. ඉතින් එළවලු රොටි තියෙනවා, වඩේ තියෙනවා, රෝස් තියෙනවා. එතකොට රොටි තියෙනවා. අපි කොහොමද කියලා. හදේ. ඉන්න කට්ටිය මුක් කරනවා. හලෝ ඉතින් මුදලාලි. good morning. ජය වේවා. ඉතින් මේ ඉන්නේ අපේ මේ කෝපි කඩේ ඉන්න මුදලාලි. ඔව්. ඉතින් මේ අපි ආවා කඩේට කැම රහයිද බලන්න කාලා ඉවරලා රහ කියන්නම් ඔයාලට. ඔයාලත් එන්න මේක කොහෙද තියෙන්නේ කියලා කියන්න. මුදලාලි සමහරක් ඉන්න අඳුර නැති. ඉතින් අපි ඊට කලිනුත් ඇවිල්ලා තියෙනවා රස බලලා තියෙනවා. ඉතින් මේ ආදරෙයි හරි ඉතින් ඔන්න ඉතින් ආවා මුදලාලිවත් හම්බුණා. ඉතින් මේ කෝපි කඩේ ඉතින් ඔන්න අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් හොඳයි ලංකාවේ මේ එකට තියෙනවා එතකොට මොනවද ක්‍රීම් සෝඩා ෆැන්ටා එතකොට තව තියෙනවා ක්‍රීම් කැකර් සැම්මන් ජාති එතකොට මාළු පාන් එතකොට මේ වඩේ මම ඔයාලට ඉස්සල්ලා පෙන්නුවා. ඉතින් ඔයාලට ඕන බෝන්ජි එතකොට මොනවද හාල් මැස්සෝ එතකොට මේ තව තියෙනවා මොනවද තව තියෙනවා අයිටම් ගොඩාක් තියෙන. ඉතින් මම නම් ගම් කියන්න බෑ. නම දෙක කියලා දන්නේ නැහැ. ඉතින් මේක තමයි කඩේ. කඩේ ලස්සනයි පිරිසිදු හොඳට තියෙනවා. ඉතින් සේරම දේවල් AC තියෙනවා. හොඳයි ලස්සනයි. ඉතින් මුදලාලිත් හොඳයි. ආදරේ ඉතින් මෙන්න තියෙනවා. කාලා බලලා රහ කියන්නම් කොහොමද කියලා. අපි ඉතින් උදේට දැම්ම බත් එකක් සුදු බත් එකක් කාලා බලමු කොහොමද රහ කියලා. රයිට් ඉතින් ටේබල් තමයි ගත්තේ. ඉතින් අපි බලමු කාලා රහ කොහොමද කියලා. ඉතින් ආදරේ සෙට් එකටම ඉන්නවම රෙදිලා වීඩියෝ එක යවන්න එපා. ඉතින් කාලා බලලා රහ කියන්නම්. ඔයාලත් එන්න එළි ඉන්න කට්ටිය කඩේ ඇතුලේ. එතකොට ගෙවල් වල ඉන්න කට්ටිය ඉන්නවා නම් ඕඩර් කරන්න. ඕඩර් තියෙනවා. ඉතින් ඒක නිසා ඉන්නවම රෙදිලා මම තව ටිකකින් දෙන්නම් ඊටු වීඩියෝ. ඕකේ. ඉතින් අත රෝල්ස් එක බලමු කාලා කොහොමද කියලා. සුපි බතරේ කොහොමද දිනන? සුපි ඔබින් ඉතින් ඔන්න එළවලු රොටියකුත් ගත්තා. බලමු එළවලු රොටිය කොහොමද රහ කියලා. මේක මස් රොටි කියලා තමයි කියන්නේ. Thank you. හරි. ඔන්න ඉතින් අපි උදේ කෑම එක ආවා. ඔන්න ඉතින් අපි බලමු. මෙන්න සුදු බත් එක. මෙන්න කැකුළු බත් එක. බුල් සයිඩ් එකක් දාගත්තා. ඉතින් කැමරා හොඳ අපි කාලා බලලා කියන්න ඉන්නවම ලයින් එකේ කාලා බලමු. හම්. මං තැන් දෙක තුනම ගිහලා දිනවා. මං කියනවා කාටුණක් කෙලින් කෑම හදන්න සෑන්නේ. කෑම හොඳයි.
ඔන්න ඉතින් මං කෑ ප්ලේට් එකම හොරගෙන මං කාලි ඉවරයි. ඔන්න ප්ලේට් එක කෑම රස නිසා තමයි මෙච්චර කන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න try කරන්න ආසිතේ. කෑම සුපිරි. ආයි කියන්න දෙයක් නැහැ. ජය වේවා. ඉතින් ළමයි මං කාලේ ඉවරයි සෙට් එක. ඉතින් ගහ බැලුවා රසයි සුපිරි. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලත් එන්න. ඇවිල්ලා රස කොහොමද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකක් දාන්න. එන්න සෙට් එකම ආදරේ. ඉතින් කඩේ මුදලාලිට කියලා අපි යනවා නම් මුදලාලි ඒවා එහෙනම් ආදරේ සෙට් එකම එන්න මුදලාලි බලලා වීඩියෝ එකක් දාන්න. ආදරේ සෙට් එකටම ජය වේවා. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ගුවා පරිස්සමෙන් ඉන්න ජේසීබීට පොසිෂන් අල්ලලා දෙපිටයි. එහෙනම් අපි යනවා ආයෙමත් දවසක තව වීඩියෝ එකකින් එන්නම්. ආදරේ සෙට් එකටම පරිස්සමෙන් ඉන්න ඕනේ. කාලා බෙල බෝලේ වගේ ආතල් එකේ පන්න එකේ hina වෙලා ඉන්න. ඉතින් සෙට් එකටම ජය වේවා.